බෙල්ලන්විල රජමා විහාරස්ථානය මුල් කරගෙන මූලස්ථානය කරගෙන මේ වර්ෂයේදී වෙතක් කලාපයක් පැවැත්වීමට එක්තරා දායක පිරිසක් එවැගේම ඔවුන්ට උපකාර කරන විශාල පිරිසකුත් සූදානම් වෙමින් සිටිනවා. තොරණ ඉදිකිරීම එවැගේම මේ ප්‍රදේශයේ විශේෂ සැරසිලි ඉදිකිරීම වැනි කාර්යයන් ඔවුන් ආරම්භ කරලා ක්‍රමයෙන් සිද්ධ කරගෙන යනවා. අපි දන්නවා ලංකාව පුරාම වගේ දැන් මේ වෙතක් කලාප පැවැත්වීමේ කාර්ය බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. මොකද ජනතාව තුළ බෞද්ධ අදහස් ගැන බුදුරජාණන් වහන්සේගේ චින්තනය එහෙම නැත්නම් ගුණධර්ම පිළිබඳව යම්කිසි අවධානයක් වැඩියෙන් යොමු කර ගැනීමට මේ වෙසක් කලාප වශයෙන් සිදු කරන කාර්යයන් සැරසිලි එවැගේම විශේෂ ධර්ම දේශනා විශේෂ වෙසක් දේශනා ආදී පැවැත්වීම අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ අපේ විහාරස්ථානයේ මේ වර්ෂයේත් විශේෂ වශයෙන් වෙසක් කලාපයක් හැටියට කටයුතු රාශියක් විහාරස්ථානයත් ඒ ආවට ප්‍රදේශය තුලත් සිද්ධ කරන්න සියලුම කටයුතු දැන් සූදානම් වෙමින් පවතිනවා. ඉන් ප්‍රධාන දෙයක් තමයි ඉතාම අලංකාර තොරණක් ඉදිකිරීමේ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ තොරණ වෙසක් දින කීපයේ පමණක් නෙවෙයි දවස් 10ක් පමණ කාලයක් ඒ වෙසක් තොරණ පවත්වාගෙන යාමට ඒ නිර්මාතෘවරුන් කටයුතු කරමින් සිටිනවා. මේ අලංකාර කාර්යයන් සිදු කිරීමෙන් වුණත් බලාපොරොත්තු වෙන්නේ තොරන් පමණක් නෙමෙයි දන්සැල් ආදී මේ කටයුතු වලින් බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ උගන්වන යම් යම් කරුණු ජනතාව අතරට තවත් සමීපව ලං කර දීමටයි. දැන් ඔය ජාතක කතාවක් ගත්තොත් ජාතක කතාව වලින් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත් වරයෙකු හැටියට පිරූ ගුණධර්ම කරුණාව මෛත්‍රිය ප්‍රඥාව තවත් විදිහකින් කියනවා නම් පාරමිතා ධර්ම වලින් යම් කිසි එක් ගුණයක් හෝ කීපයක් තෝරාගෙන ඒවා මතු කර දැක්වීම තමයි ජනතාව අතර ඒ පිළිබඳව සමීප හැඟීමක් ඇති කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ කාර්ය ඉතාමත්ම වැදගත් ප්‍රයෝජනවත් දෙයක් හැටියට අපි සලකනවා. ඒ වගේම ඒවා නැරඹීමට එන ජනතාවට මට කියන්න පුළුවන්කම තියෙන්නේ මේ අපේ බෙල්ලන්විල අවට මේ ප්‍රදේශයේ වෙසක් නැරඹීමට එන පිරිස පමණක් මේ අනිත් අය වුණත් මොකද ලංකාව පුරා තියෙන ඒ සැරසිලි විශේෂ තොරන් ආදිය නැරඹීමට එන අය වුණත් ඒ තිබෙන බාහිර අලංකාරය විතරක් බලනවට වඩා ඒ තුලින් ඉදිරිපත් කරන බෞද්ධ අදහස් මොනවද කියලා තේරුම් අරගෙන ඒ බෞද්ධ අදහස් තමන්ගේ සිත් තුළට ඇතුළත් කර ගැනීමට තමන්ගේ එදිනෙදා ජීවිතයේ පැවැත්මට සම්බන්ධ කර ගැනීමට උනන්දු වෙනවා නම් මේ වෙසක් කලාප ආරම්භ කිරීම සඳහා පැවැත්වීම සඳහා විශාල වියපෑදම් මහන්සිය වැය කරලා බලාපොරොත්තු වන අදහස් ඉෂ්ට වීමක් වෙනවා එතෙන්දි කියලා මම විශ්වාස කරනවා. ඉතින් නිකම්ම ඒව බලනවට වඩා මේ වෙසක් කලාප වලට සහභාගී වෙලා ඒ මගින් ඉදිරිපත් කරන බෞද්ධ ගුණධර්ම ඒ සැරසිලි මගින් ඒ කාර්යයන් මගින් ඉදිරිපත් කරන ගුණධර්ම තමන්ගේ සිත් තුළට යන්තම් හෝ ඇතුළත් කරගන්න ජනතාව උත්සාහ කරනවා නම් ඒක මේ වෙසක් කලාප පවත්වාගෙන යාමේ පරමාර්ථය ඉෂ්ට වීමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඒ වෙසක් කලාප වල ආකර්ෂණීය දේවල් සැරසිලි බලන්ට එන අය හැමතිස්සෙම කල්පනා කළ යුතුයි අපි විතරක් නෙමෙයි මේවා ආරම්භන්නේ මේන් ප්‍රයෝජන ලැබී යුත්තේ අපි විතරක් නෙමෙයි තව විශාල පිරිසක් දහස් ගණනක් ජනතාව පැමිණෙනවා. ඒ හැම දිනාටත් කරදරයක් නොවන විදියට එයාටත් යහපතක් උපකාරයක් වන විදියටත් එයාටත් මේ වෙසක් කලාප ආරම්භන්න ඒවට සම්බන්ධ වෙන්න ඉඩ ලැබෙන විදියට ඉතාමත්ම විනීතව බෞද්ධ ගුණවත් බෞද්ධයන් හැටියට මේ වෙසක් කලාප නැරඹීමට ඒවට සම්බන්ධ වීමට ක්‍රියා කරනවා නම් ඉතාම හොඳයි කියන පරිවිඩයක් මතක් කරන්න මම ඉතාමත්ම කැමතියි.